ඔබ නැගිටලා ආවොත් යෝධ නැගිටීමක් වෙනවා. ඒක කිසිම විවාදයක් නැහැ. අපේ ගමන් මඟ තමයි අපිට යන්න ඕන පැත්ත. අයිබෝන් අපත් සමග අද එක් වී සිටින්නේ ආචාර්ය සමන්ත රත්නායක කළමනාකාර පශ්චාත් උපාධි ආයතනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. අයිබෝන් කාන්තාවන් ව්‍යවසායිකාවන් වුණහම පවුල් සංස්ථාව ගොඩ නැගෙනවා. ඒ වගේම කාන්තා ව්‍යවසායකයන් ඉතා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. ඉතින් අපිට කියන්නට පුළුවන්ද කාන්තා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ඔබට මොනවද දෙන්න පුළුවන් උපදෙස්? විශේෂයෙන්ම කාන්තාවන් සමහර විට තමන් ගැනම අඩුතප්පසෙරුවට ලක් කරනවා. ඔවුන් හිතනවා මං මේක ඇති, මට මීට වැඩි දෙයක් අවශ්‍ය නැහැ. මේ පොඩි බිස්නස් එකකින් මගේ ස්වාමි පුරුෂයයි දරුවෝනි බලාගෙන ඉන්නවා. නමුත් ඇයට තියෙන ඔබ කිව්වා වගේ හැකියාව ඒක වර්ධනය කරන්න. කොහොමද අපි මේ දේවල් වලට ඇයව යොමු කරන්නේ? මම හිතන්නේ තාම සුන්දර මාතෘකාවක් වැඩි වෙලාවක් කතා කරන්න පුළුවන්. නමුත් අපි කෙටියෙන් පිළිගස්ස ගත්තොත් ව්‍යවසායකත්වය පිරිමියෝ කාන්තා කවුරුණත් ඒ අය විශාල අවධානමක් කරන් ජීවිතය අඩිය තිබ්බයි. අවුරුදු 10ක් වගේ ඔවුන් සමග කටයුතු කරු මගේ ඔවුන් සමග තියෙන විවිධාකාර අත්දැකීම් එක්ක බලනකොට පේන දෙයක් තමයි මේ කාන්තා ව්‍යවසායකත්වය කියන එක. අපි දන්නවා සංඛ්‍යා ලේඛන අරන් බැලුවොත් වෙනස් පින්තූරයක් තියෙනවා. අපි ඒක චුට්ට පැත්තකින් තියලා මේක ඉස්සරහට ගන්න කොහොමද කියන පැත්තෙන් බැලුවොත් මම හිතනවා කාන්තා ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් අපි පැහැදිලි මේ ඉරක් බෙදා ගන්න අවශ්‍යයි. ඒ තමයි මේක හුදෙක්ම අපිට තියෙන අරමුණක් සහිත අපි කියනවා මේ ambitious බොහොම ප්‍රීතියෙන් කතා කරනවා. හැබැයි වැඩි ඉස්සරහට යන්නේ. මේක තල්ලු කරන්න බෑ. මේක ඉස්සරහට මේ පණ ගන්නවල ගන්න බෑ. ඉතින් ඒ ගොඩක් කියලා හේතු වෙලා තියෙන්නේ අපි තම ආසයි මේකට කතා කරන්නේ. හැබැයි මේ ඇම්බිෂන් එක, ඇස්පිරේෂන් එක, අභිලාෂය, ගමන් මඟ ඉදිරි පියවරක් කරන්නේ කොහොමද? කොහොමද හෙට දවසට දායක වෙන්නේ කියන පැත්තට මාරු වෙන්න ඕන. අපිට ලොකු ගමනක් තියෙනවා. ඒ නිසා කාන්තා ව්‍යවසායකයන් සම්බන්ධයෙන් මගේ කියවීම තමයි ඔබ නැගිටලා ආවොත් යෝධ නැගිටීමක් වෙනවා. ඒක කිසිම වෙනසක් මේ අනිවාර්යයෙන්ම විවාදයක් නැහැ. අපේ ගමන් මඟ තමයි අපිට යන්න ඕන පැත්ත. එතනින් එහාට අපි චුට්ටක් ගියොත් එහෙම මේ දායකත්වයේදී ඔවුන්ට තියෙන අභියෝගයක් තමයි ඔබතුමී ඉතාම පැහැදිලිව ඒක ලස්සනට පෙළගැස්සුවා. ඒ තමයි මේක මේ කිසියම් සීමාවක මේ තියෙන මායිමේ ලකුණු කරගෙන හිටියාම ඇති පොඩි දායකත්වයක්. ඒ නෙමෙයි නොවේ. ඒ සඳහා අපි තවත් ප්‍රවේශයක් තියෙනවා මේකට ගන්න. අපි කියනවා ඇතුළතින් එළියට. ඒ තමයි අපි ඕන කෙනෙක් හිතන සාමාන්‍ය මූලික විදිහ. හැබැයි එහෙම හිතුවට ලෝකේ සාර්ථක වෙච්ච ව්‍යවසායකයෝ ආයතන එහෙම ඒක කාන්තා දෙගොල්ලම ගත්තොත් ඒ අයට කොහොමද මේ පිටතින් ඇතුළට අදහස් එන්නේ? මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ගත්තොත් ඔබතුමීගේ මේ සාකච්ඡාවේ දැනන්නේ ඔබතුමී මම දැන් විශාල දායකත්වයක් කරන විවිධ මේ ප්‍රවේශ මාර්ග හරහා ඔවුන් දිරි ගන්නවන්න ඔවුන්ට අපි අතදීමක් කියනවා. ඒ අතදීම මේ මූලික වශයෙන් ආරම්භ කරන තැන ඉඳලා කොහෙන් හරි පටන් ගන්නවා. ඊට පස්සේ ඒක කොහොමද ඊළඟට ටෙස්ට් කරන්නේ? ඒ කරන එක කොයි විදිහට තමන්ගේ වර්ධනය සඳහා පෙළගස්ස ගන්න. ඒ වර්ධනය අන්තිමට ලාභදායී දැවන්ත වෘක්ෂයක් බවට පත් කරගන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ කාරණේදී වැදගත් වෙන්නේ අපි අර මං කිව්වා මේ ඒ ඉඳලා B වලට පණින එක. ඒ වල ඉඳලා B වලට පැනීමම ප්‍රමාණවත් මිස්නායමිනි මේ ගමන යන්නේ. එහිදී ඔබතුමිය වැනි මේ දායකත්වයේ දක්වන අධ්‍යයනය කරන උදව් කරන අයගේ දායකත්වයේ තමයි අර එළියෙන් ඇතුළට එන දල්ලු කිරීම. ඉතින් ඒ තුලින් අපිට බොහොම ප්‍රබෝධයෙන් නැගිටලා ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතන්නේ මේක ලංකාවේ ආර්ථිකයට ලෝකයේ ගමන් මඟට සහ මේක මේ නිහඬව තියෙන ජව සම්පන්න මේ මුහුද යටින් තියෙන ලොකු අයිස් කන්දක්. මේක හරියට උස්සලා ගත්තොත් දිය කරලා ගත්තොත් මම හිතන්නේ ලංකාවේ හිට දවස බොහොම ධනාත්මක සුභවාදී පැත්තකට යන්න පිටිවහලක් වෙයි කියන එකයි මගේ අදහස. අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට. ඔබත් අපිත් සමග දිගටම සම්බන්ධ වෙන්න. ගොඩක් දේවල් ව්‍යාපාර ශාස්ත්‍රය ගැන, ව්‍යවසායකත්වය ගැන අපි කතා කරන්නට යනවා.